තමන්ට යමක් තිබිලා ඒ දේ නැති කෙනෙක් අපි පෙළුවොත් මානසිකව මතක තියාගන්න උපනෝපන් ජීවිතේ ඒ දේ ලැබෙන්නේ නැහැ. වාහනයක් තිබිලා වාහනයක් නැති කෙනෙක් අර වාහනේ මුල් කරගෙන පෙළනවද උපනෝපන් ජීවිතේ වාහනයක් ලැබෙන්නේ නැහැ. හොඳ ගෙයක් තියෙන කෙනෙක් ගෙයක් නැති කෙනෙක්ව අර ගේ මුල් කරගෙන පෙළනවද ලැබෙන්නේ සංසාරේ ගෙයක්. තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියලා ඉගෙන ගන්න බැරි කෙනා පෙළනවද? පින්වත් දරුවනේ පෙළන්න එපා අනිත් අය. රූපේ මුල් කරගෙන මම ලස්සනයි කියලා ලස්සන නැති කෙනා පෙළනවද? සංසාරේ තමන්ට අහිමි වෙනවා ලස්සන. ඇයි අර තවත් කෙනෙක්ගේ ජීවිතේ තීරණාත්මක අංගය වෙන මනස පෙළපු නිසා. ඒ නිසා පෙළන්න එපා. ධනය මුල් කරගෙන හෝ හැකියාව මුල් කරගෙන හෝ භවභෝග මුල් කරගෙන හෝ තවත් අය පෙළන්න එපා. ඒ කර්මය එනවා. මේ සිහිය කියන එක මනුස්ස ඒකයි බුදුන් වැඳ වැඳිද්දී යහපත් දෙයක් කර කර ඉඳින් එයාට ඇඟිල්ලට ඇනලා කතා කරන්න එපා කියන්නේ. සමහරවිට එයා වැඳ වැඳ ඉන්නකොට මේ හිත පහදවාගෙන ඉන්නකොට තව කෙනෙක් කතා කරපු ගමන් හිත වෙනස් වෙනවා. ඒ නිසා ආච්චිල සීලා සිල් සමාදන් වෙලා ඉද්දී තව කවුරු හරි බුදුන් වඳිද්දී එතන කෑකොස්සන් ගහන්න හොඳ නැහැ. පවක් රැස් වෙනවා. අනිත් එක්කෙනාට අන්තරාය කළා. ඒ කාලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. එතකොට ඒ කාලේ තිය චබ්බග්ගී කියලා හාමුදුරුවෝ කොට්ටාසයක්. ඒ හාමුදුරුවෝ සපත්තු දාගෙන ඇවිදිනවා. ලී සපත්තු දාගෙන. ටක්ක ටොක්ක කියලා. අර හාමුදුරුවන්ට භාවනා කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ඒ ලී පාවහන් දෙමින් තහනම් කළා. ඒ මුල් කරගෙන ඇයි අර එකඟ වෙන හිතට අන්තරායක් වෙයි කියලා. හොඳින් ඉන්න මිනිසුන්ගේ හිත්වලට ගිනිගෙඩි දෙන්න හොඳ නැහැ. ඔන්න අපි කවුරුත් මමත් කියන ඔයාලා කියනවා අදෝන නංගනවනේ හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ අපිට කියලා. අපි සංසාරේ හොඳ වැඩක් කරගෙන ඉන්න අයට අන්තරා කරන්න ඇති. ඒ කර්මය අපිට ඇවිල්ලා හොඳ වැඩක් කළා සැනසෙල්ල ඉන්න නෑ. දානයක් දීලා පින්කමක් කළා මේ යනකොට ඔළුව අවුල් වෙන කෝල් එකක් එනවා. තමන් කැමති නැත්තම් තමන්ගේ සතුටු හිත විනාශ වෙනවට තවත් කෙනෙක්ගේ හිතේ සතුට නැති කරන්න එපා. ඒක හොඳ නෑ. හිතක් වෙනස් කිරිල්ල හොඳ නෑ. ඒ නිසා නේද අද වුණත් සිහිය ඔපරේෂන් එකකට හෝ සිහිය නැති කරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා නම් අවසරයක් ගන්නව නේද? එයා ලෙඩාගෙන් හෝ වගකීම් යුතු කෙනෙක්ගෙන් හෝ තුරු සාමාන්‍ය ලෝකයේ නීතිවල පවා තියෙනවා සිහිය වෙනසක් කරනවා නම් ඒක අපිට අයිති නැති එකක් කියලා. ඔන්න ඔහොම හිතකින් තමයි මිනිස්සෙක් නැගී හිටින්නේ. ඇයි පින්වත් දරුවනේ අපිටත් අත්පය තියෙනවා ඔයාලටත් අත්පය තියෙනවා. ඔයාලටත් ඇස් තියෙනවා අපිටත් ඇස් තියෙනවා. අපිත් මහාන වෙලා ඒ කාලේ සංඝයාත් මහාන වෙලා ඒ කාලේ නිදි මරාගෙන භාවනා කළා. සතර සතිපට්ඨානෙ වැඩුවා. සසරෙන් එතරට වැඩියා. ඒකට ඒ අතපයමයි අපිටත් තියෙන්නේ. දැන් අපිට ඒක බෑ. ඇයි අපිට බැරි? ඉතින් ඒ ආයතන හයමනේ අපිටත් තියෙන්නේ. අපේ අතේ පයේ හයිය විතරක් නෙවෙයි. අපේ හිතේ තියෙන දක්ෂතා, හිතේ තියෙන හැකියාවේ දුර්වලතාවය. එහෙනම් ඒ හිතේ දුර්වලතා පිහිටියේ ඒ හිතෙන්ම කරපු කර්ම.